ආයුබෝවන් කියලා පිළිගන්නවා 2026 වර්ෂයේදී අපොස සාමාන්‍ය පෙළ ලියපු නංගිල මල්ලිල ඔයාලා හැම දෙනෙක්වම ඉතින් දැන් ගොඩක් දෙනෙක් බලන් ඉන්නේ O level ලියලා රිසල්ට් එක නිකුත් වෙනකල්. ඉතින් මම කලිනුත් ඔයාලව වීඩියෝස් වලදී දැනුවත් කරා මෙන්න මේ රිසල්ට් එක අද හෙටම එන්නේ නැහැ කියලා කලින් වීඩියෝස් වල ඒ වීඩියෝස් බලපු අයට අවබෝධයක් ගන්න පුළුවන් වුණා ඔයාලගේ එක්සෑම් එකේ රිසල්ට් එක නිකුත් වෙන දිනය සම්බන්ධයෙන්. ඉතින් ඔන්න ගොඩක් කටකතාවක් යනවා දැන් ගොඩක් ෆේක් නිවුස් එකක් ස්කෑම් එකක් යනවා මෙන්න මේ විදිහට O level result මැයි 8 වෙනිදා නිකුත් වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ අද දිනේදී නිකුත් වෙනවා කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි කතා කරමු සාක්ෂි සහිතව. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම එකතුලා ඉන්න. අපි බලමු එහෙනම් මෙන්න මේ දින එකතු කරලා අද result එක එයිද ඇත්තටම මෙන්න මේක ඇත්තක්ද කියලා. ඉතින් ඔයාලගේ මෙන්න මේ එක්සෑම් එක ක්ලියර් ඉවරුනාට පස්සේ O level විතරක් නෙමේ A level O level ඔන්න ඔය වගේ එක්සෑම් එකක් ක්ලියර් ඉවරුනාට පස්සේ අධීර 3කින් ඔයාලගේ උත්තර පත්‍ර පරීක්ෂාව සිදු කරන ඒ කියන්නේ ඔයාගේ පේපරයක් 3 අධීර 3කින් බලනවා. ඉතින් පළවෙනි අධීරේ අවසන් වෙලා දැන් ගොඩක් කල් දෙවන අධීරෙත් ඉවරයි. අවසාන අධීරය අවසන් වෙලා තියෙන්නේ අප්‍රේල් මාසේ 30 වෙනිදා. ඉතින් ඔයාලට වෙනද 2026 4 වෙනි මාසේ 21 සිට 2026 4 වෙනි මාසේ 30 දක්වා මෙන්න මේ දෙවන අධීරයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ප්‍රශ්න පත්‍ර බලලා තියෙනවා. ඊට පස්සේ තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් දින එකතු වෙන්නේ. කියන්නේ ප්‍රැක්ටිකල් ඔයාලගේ පැවැත්වෙන්නේ. අපි බලමු ප්‍රැක්ටිකල් දිනත් එකතු කරලා ඒ දිනත් එක්ක සංසන්දනය කරලා ඔයාලගේ රිසල්ට් අද එහෙම නැත්නම් අද හෙටම එයිද කියලා. හරි ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ඔයාලගේ ප්‍රැක්ටිකල් ඩේට් සිලෙක්ට් වෙලා තියෙන දවස් මෙන්න මෙතන පේනවා. 2026 අප්‍රේල් 22 සිට 2026 මැයි 4 වෙනිදා දක්වා තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් සිලෙක්ට්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් දවස් 3කට කලින් තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එකත් ඉවර වෙලා තියෙන්නේ. ඔයාලගේ උත්තර පත්‍ර පරීක්ෂාව පේපර් බලලා ඉවර වෙලා තමයි ප්‍රැක්ටිකල් ඩේට් එක සිලෙක්ට්ලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දවස් 3කට කලින් ඔයාලගේ එක්සෑම් එකේ ප්‍රැක්ටිකල් ඩේට් ඉවර වුණා නම් ඒ වගේ ලකුණු එකතු කරලා අපි අර කලින් බලපු තුන්වෙනි අධීරයේ ඒ පේපර් වලට ලකුණු එකතු කරලා තමයි ඔයාලගේ අවසාන රිසල්ට් එක නිකුත් කරන්නේ. ඒ කියන්නේ අද හෙටම ඔයාලගේ රිසල්ට් එක මෙච්චර ඉක්මනින් ලබා දෙන්න ඔයාලා ඕන ගොනෙක්ට තේරෙනවා අත්‍යවශ්‍යම කිව්වොත් එහෙම තව සතියක් වගේ කාලයක් යයි ඔයාලගේ ප්‍රතිඵල නිකුත් වෙන්න. ඉතින් ඒ හින්දා කවුරුත් බොරු නිවුස් වලට පැටලෙන්න එපා. රිසල්ට් එන දවසක් නිකුත් කරපු ගමන් අපි ඔයාලව දැනුවත් කරන්නම්. channel එක subscribe කරලා එකතුලා ඉන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක පල්ලෙහාන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.